හරි. එතකොට අපි සර්වසාමාන්‍යක සාධනය කළා. මුල ඉඳලා පයිතගොරස් සර්වසාමාන්‍ය ඉඳලා දිගටම සාධනය කළා T සූත්‍ර. ඊට පස්සේ සම්මත ABC ත්‍රිකෝණ වෙනකම් සාධනය කරගෙන ගියා. ඊට පස්සේ අපි ලෝකෙ තිබ්බ තීරී ටික තමයි ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ප්‍රමේයන් ටික. ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ප්‍රමේයන් ටික. මේ ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ප්‍රමේයන් ටිකේ ලිස්ට් එක. මේගොල්ලෝ කොහොමද එකපාර දාගන්නේ ත්‍රිකෝණයකට? සයින් නීතිය කොහොමද එකපාර දාගන්නේ? කොස් නීතිය කොහොමද එකපාර පාවිච්චි කරන්නේ? ප්‍රක්ෂේපණ කොහොමද එකපාර පාවිච්චි කරන්නේ? කෝණ සමච්ඡේදක කොට් ඔය ප්‍රමේයන් පාවිච්චි කරන විදිය ලේසියෙන් අඳුන ගන්න විදිය ක්‍රමයක් පළවෙනි මාතෘකාවේ කළා. අපි දෙවෙනි මාතෘකාවේ කරන්නේ මෙන්න මේ ප්‍රමේයන් ආවේ කොහොමද? මේවා නිකන් දාගත්ත ඒවාද නැත්නම් හරි විදියට ඔප්පු කරගත්ත ඒවාද කියලා බලන්න. සාධනය කිරීමනේ අපි මේක කරේ. දෙවෙනි මාතෘකාවට ඒ සාධනය කිරීම වල එනවා පිළිවෙලට ත්‍රිකෝණමිතික ප්‍රමේයන් ටික සාධනය කරන්න. හරි. මේ ප්‍රමේයන් ටික අපි සාධනය කරලා බලමු. මේ ප්‍රමේයන් සාධනය කරන්න අපිට උපමා වෙනවා මෙන්න මේ සම්බන්ධය. බලා ගන්න. ප්‍රමේයන් ටික සාධනය වෙන පිළිවෙලක් තියෙනවා. හරි. ප්‍රමේයන් සාධනය කිරීම උඩින් දාගන්න ඕගොල්ලෝ ප්‍රමේයන් සාධනය කිරීමට භාවිතා කරන අවස්ථා. ප්‍රමේයන් සාධනය කිරීමට භාවිතා වන අවස්ථා. හරි. මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කියන අවස්ථා හතරත් එක්ක. ත්‍රිකෝණයක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මෙන්න මේ රේඛා જાති හතරක් අඳගන්න පුළුවන්. බලන්න මෙන්න මේගොල්ලෝ දැකලා තියෙනවා ත්‍රිකෝණය සම්බන්ධ ප්‍රමේයන් ඔයගොල්ලෝ කොහොමද ඕලෙවලට ඉගෙන ගන්න ඕනේ. සම්බන්ධ ප්‍රමේයන් ඉගෙන ගන්නවා. මෙන්න මේ රේඛාව සම්බන්ධ ප්‍රමේයකුත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මේ රේඛාව සම්බන්ධ කොටසකුත් ඉගෙන ගන්නවා. ඕලෙවලදී පයිතගොරස් පාඩම යටතේ 11 මට මතක විදියට. පයිතගොරස් පාඩම යටතේ ඉගෙන ගන්නවා. එහෙනම් මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම ශීර්ෂයක ඉඳන් අපිට අදින්න පුළුවන් රේඛාවක්. ශීර්ෂයක ඉඳන් අදින්න පුළුවන් රේඛාවක් හතරක් තියෙනවා. රේඛාවන් හතරක් තියෙනවා. ಜಾති හතරක්. බලන්න මේක වෙන්නේ කොහොමද කියලා. රේඛාවක් අපිට අඳින්න පුළුවන් ශීර්ෂයේ ඉඳලා රේඛාවක් අඳින්න පුළුවන් මේ සම්මුඛ පාදයේ මොකක් හරි අනුපාතයකට බෙදෙන විදිහට. මොකක් හරි අනුපාතයකට බෙදෙන විදිහට. මෙයා 5යි මෙයා 10යි. මෙයා 2යි මෙයා 3යි. ඔය විදිහට කැමති අනුපාතයකට බෙදෙන විදිහට රේඛාවක් අපිට අඳින්න පුළුවන්. එහෙම නැත්නම් ශීර්ෂයේ ඉඳලා අංශක 90ක් වෙන්න අඳින්න පුළුවන්. කැමති නම් එහෙම අඳ ගන්නත් පුළුවන්. අපි ඒකට විශේෂ නමක් කියන උච්චය. නැත්තම් ලම්බය කියලා කියනවා. ලම්බ සමච්ඡේදකය වෙන්නේ නැහැ. මොකද මෙයා සමච්ඡේදනය වුණේ නැහැ. ලම්බයක් කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ කෙනෙක්ට ශීර්ෂයේ ඉඳලා අඳින්න පුළුවන්. ඒ ශීර්ෂයේ තියෙන කෝණය දෙකට බෙදෙන විදියට. ඔය විදිහට රේඛාවක් අඳින්න පුළුවන්. ඇවිල්ලා කෝණ සමච්ඡේදකය. ඒක දන්නව ඔයගොල්ලෝ. කෝණ සමච්ඡේදකය. තව කෙනෙක්ට අඳින්න පුළුවන්. මේ රේඛාවෙන් සම්මුඛ පාදයේ ගානට දෙකට බෙදෙන විදියට. අපි මේකට කියනවා මධ්‍යස්ථය කියලා. හරි මැද ලක්ෂ්‍යය තමයි මෙයා නිර්මාණය වෙන්නේ. මධ්‍යස්ථය. ඔහොම නිර්මාණය කරන්න පුළුවන් ශීර්ෂයක ඉඳලා රේඛා ಜಾති හතරක්. එතකොට සමපාද වුණොත් නැත්නම් සමද්විපාද වුණත් මේ කියන ඔක්කොම එකයි. දැන් හදිසියේ සමපාද වුණොත් මේ කෝණෙත් දෙකට බෙදෙනවා. සම්මුඛ පාදයක් දෙකට බෙදෙනවා. එකාණු පාදයට තමයි මෙයා එන්නේ. ගානට හරියටම මෙයා ලම්බත් වෙනවා. සමපාද වුණොත්. සමද්විපාද වුණත් එහෙමයි. දෙපැත්තේ පාද දෙක සමාන නම් මේ ශීර්ෂයෙන් ඇල්ලුවොත් හරියටම කෝණ දෙකට බෙදෙනවා. සමච්ඡේදනය වෙනවා. එකාණු පාදයට බෙදෙනවා. ලම්බත් වෙනවා. මේ හතරම සම්බන්ධය ගන්න පුළුවන්. මේ එකම කෙනෙක්ගෙන් ත්‍රිකෝණේ සමද්විපාද හෝ සමද්විපාද නම් මේ දෙපැත්තේ පාද දෙක තමයි සමාන වෙන්න ඕනේ නැතුව බෑ. දෙපැත්තේ පාද දෙක සමාන අවස්ථාවල විතරයි. හරි. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ කියන අය පාවිච්චි කරලා සාධනය කිරීම කරනවා අපි උච්චය පාවිච්චි කරලා සාධනය කරනවා. උච්චයක් නිර්මාණය කරලා සාධනය කරනවා සයින් ප්‍රමේය. සයින් ප්‍රමේය සාධනය කිරීමක් ආවොත් අපිට මේ උච්චය නිර්මාණය කරලා තමයි සාධනය කරන්න ඕනේ. කොස් ප්‍රමේය. එතකොට කෝසයින ප්‍රමේය. කෝසයින ප්‍රමේයත් අපි සාධනය කරන්නේ උච්චය පාවිච්චි කරලා. ඊළඟට තව ප්‍රමේයක් අපිට සාධනය කරන්න පුළුවන්. ප්‍රක්ෂේපණ ප්‍රමේය. ප්‍රක්ෂේපණ ප්‍රමේයනොත් අපිට ප්‍රක්ෂේපණ ප්‍රමේය සාධනය කරන්නත් අපිට උච්චය තමයි පාවිච්චි කරන්නේ. කෝණ සමච්ඡේදකයේ මෙයාට ප්‍රමේයක් තියෙනවා. කෝණ සමච්ඡේදක ප්‍රමේය.
මධ්‍යස්ථය. මධ්‍යස්ථයට තියෙන ඇපලෝනියස් කියලා ප්‍රමේයයක්. ඇපලෝනියස් කෝණ සමච්ඡේදක ප්‍රමේය. කෝණ සමච්ඡේදක ප්‍රමේය ඇපලෝනියස් ප්‍රමේය. මේ ප්‍රමේයන් මධ්‍යස්ථය හා සම්බන්ධව තියෙන ඇපලෝනියස් කියලා ප්‍රමේයක්. කෝණ සමච්ඡේදකයේ සම්බන්ධ තියෙනවා කෝණ සමච්ඡේදක ප්‍රමේයක්. මෙයා යොදා ගන්න විදිහ ලේසියෙන් ත්‍රිකෝණයකට පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. මේගොල්ලෝගේ හැඩරුව කතා කරා. මුල්ම කොටස් වලදී. හරි. එතන මේ අනුපාතයකට බෙදෙන කොටසට අපි පාවිච්චි කරන ප්‍රමේය කොට් ප්‍රමේය. මේ වගේ අවස්ථාවක සම්බන්ධ වෙන්නේ කොට් ප්‍රමේය. දැනට ඔයගොල්ලෝගේ තියෙන සිලබස් එකේ මේ වගේ කොටසකට සම්බන්ධ කරගන්න පුළුවන් විශේෂ අවස්ථාවක් තියෙනවා කොට් ප්‍රමේය. හරි. සාධනය කිරීම ටික සරලව කෙටියෙන් ඔළුවට දාගන්න පුළුවන් මේ කෙටි සටහනක් තමයි මම ඔය දැන්නේ. හරි. සාධනය කිරීම ටික ප්‍රමේයන් ටික ගලප ගන්න පුළුවන්. මතක තියාගන්න ලේසි. මේ හතරට ගානට ගැලපිලා බෙදලා තියෙනවා. හරි. ඕකෙන් දැන් අපි සයින් ප්‍රමේය, කොසයින් ප්‍රමේය, ප්‍රක්ෂේපණ ඔය ටික පිළිවෙලට සාධනය කරගෙන යමු. හරි. 6ක් තියෙනවා. මේ නෝට් එක දාගන්න.